මේ අවස්ථාවේදීත් වෙනවා ඊට පස්සේ ඔය මොකක් හරි පදයක් දීලා ඒ වගේ පදයක් මේ රටාවේ තියනවාද නැද්ද කියලා අහුවාම නැත්නම් නැති බව පෙන්වන්න කියලා කිව්වහනොත් පොඩ්ඩක් නිකන් ඇඹරෙන්න නේද? එහෙම හරියන්නේ නැහැ ඉතින්. හරි දැන් මේ බලන්නකෝ. දැන් ඔයාගෙන් අහන්නේ n ධන 2 වන පදේ. එතකොට මේ tn කියන්නේ පැටියෝ n වෙනි පදේ කියලානේ අපි කියන්නේ. පොදු පදේ කියලා තමයි කියන්නේ. හැබැයි ඒකට අපි n වෙනි පදේ කියලාත් කියනවා. දැන් ඔයාගෙන් අහන්නේ ඊට වඩා දෙකක් වැඩි පදේ. කියන්නේ n නෙමෙයි nට වඩා කීයක් වැඩි වෙන්න ඕනද? දෙකක් වැඩි වෙන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් n තියෙන තැනට n ධන 2 කියන එක ආදේශ කරන්න. n තියෙන තැනට n ධන 2 ආදේශ කරන්න ඕනේ. එතකොට මෙතන බලනකො තුන් වරක් දැන් ඔන්න මෙතන n තියෙන්නේ. වරහනක් දාලා n වෙනුවට n ධන 2 ආදේශ කරන්න. හරි? එහෙම ආදේශ කළා මෙතන අපි ඍණ දෙක කොහොමද තියෙනවනේ බේටෝ. දැන් මෙතන මේ වරහන් ඉවත් කරන්න ඕනේ. හරි? වරහන් ඉවත් කළා ඒක හදන්න ඕනි. එතකොට 3න් n ගුණ වුණාම 3n කියලා එනවා. 3න් ධන 2 ගුණ වුණාම ධන 6යි කියලා එනවා. අඩු කිරීම 2 කියලා එනවා. එතකොට බලන්න 3යි n ධන 6 ඍණ 2 කියන්නේ පැටියෝ එතන එනවා ධන 4. 3යි n ධන 4. කොහොම මේක ආපු අය? ඒක හදපු අය ඉන්නවනම් අතොස්සින්. හොඳයි අපි බලමුද මේක හරිද කියලා. ඒ කියන්නේ අපි කොහොමද ආදේශ කළා ගන්නවා. ඒක හරි. බලමු මේක හරිද කියලා ඇත්තටම. නේ? මෙන්න බලන්න මේක හරිද කියලා බලන විදිය. දැන් ඕකේ පළවෙනි පදේ ආවේ එකනේ. එන්ට එක දැම්මහම එක ආවේ. එන්ට දෙක දැම්මහම පැටි ඕකේ හතරක් ආවා. ඊටසේ එන්ට තුන දැම්මහම හතක් ආවා. හරි. කොහොම යනකොට මම කියනවා ටික දුරක් යනවා. අපි පැටියෝ n වෙනි පදේ විදිහට ගන්නෙ කවුද? 3යි n ඍණ 2නේ. ඒක සාධාරණ පදේ. හරි. මේ බලන්න වැඩේ මෙයාට වඩා මෙයා කීයක් වැඩිද? 3කින් වැඩි. ඕකට අපි කියනවා පොදු අන්තරය කියලා. මතකනේ පද දෙකක් අතර වෙනසට පොදු අන්තරය කියලා කියන්නේ. මෙයාට වඩා මෙයාත් කීයකින් වැඩිද? 3කින් වැඩි. එතකොට දැන් මේ තියෙන්නේ n වෙනි පදයනේ. හරි. මේ n වෙනි පදය. එහෙනම් ඊළඟ එක්කෙනා කවුද? n ධන 1 වෙනි පදේනේ. n ධන 1 වෙනි පදේ කියන එක්කෙනා පැටියෝ මේ පදයට වඩා කීයක් වැඩි වෙන්න ඕනද කියලා කියන්න බලන්න. කීයක් වැඩි වෙන්න ඕනද? මේ රටාව යන විදිහත් එක්ක බලද්දී මට රිත්මි රන්දනා මාත් එක්ක මේ දවස්වල තරහ වෙලා ඉන්නේ. හරි ඒකට කමන්නේ ගානත් එක තරහ නැහැනේ. කියනවා බලන්න මේ මෙතන එක එන්නේ කොහොමද කියලා. කීයක්ද වැඩි වෙන්න ඕන? මයික් එක ඔන් කරන්න පුළුවන්. කීයක්ද වැඩි වෙන්න ඕන? පොඩ්ඩක් ඉන්න. මයික් එක ඔන් කරන්න පුළුවන් නේද කියලා බලන්න චුට්ටක්. පුළුවන් එහෙනම් කියන ඉක්මනට. කාටද කියන්න පුළුවන් කියන්නකෝ. රිත්මිට බැයිලු. පිනෝලි කිව්වෑගිද? කීයක් වැඩි වෙන්න ඕනද? ඔය සෙනුතිත් ඉන්නවා. අද අක්කා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ නංගිනේ ඇවිල්ලා තියෙන පන්තියට. සෙනුති කියන්නකෝ සෙනුති. කීයක්ද වැඩි වෙන්න ඕනේ? අයියෝ ළමයි මම මේ විහිළුවෙන් ඇහුවට කාටවත් බැයිද මේක කියන්න? කවුරුවත්ම නැද්ද? සනුකිටත් බැයිද? දෙසාරා බැයිද මේ ඊළඟට කීයක්ද වැඩි වෙන්න ඕනේ කියලා කියන්න? අයියෝ ළමයිනේ මේවා එකම ප්‍රමාණයෙන් වැඩි වෙවි යන රටාවක් නම් මෙයාට වඩා මෙයා තුනක් වැඩි මෙයාට වඩා මෙයා තුනක් වැඩි නම් මේකට වඩා මේක කීයක් වැඩි වෙන්න ඕනද? ඈ තුනක් වැඩි වෙන්න ඕනි. හරි. එතන තුනක් වැඩි වෙන්න ඕනි. හරි අපිට ඕනි එයාවත් නෙමෙයි. n ධන එකක් නෙමෙයි. ඊටත් වඩා එක්කෙනෙක් වැඩි එක්කෙනා. ඒ කියන්නේ n ධන දෙවෙනි පදේනේ. ඊළඟ එක්කෙනා අපිට ඕනි. එහෙනම් එයා මෙයාටත් වඩා තව තුනක් වැඩි වෙන්න ඕනි. හරි. ඒ කියන්නේ ඔක්කොම කීයක්ද කියලා කියනවා බලන්න මට. කීයක්ද වැඩි වෙන්න ඕනි? 6ක් වැඩි වෙන්න ඕනි නේ. එහෙනම් මෙයාට මොන බලන්න 6ක් එකතු කරලා බලන්න. මෙයාට 6ක් එකතු කරලා බලන්න. කීයද එන්නේ? මේ දෙන්න සුළු වුණාට පස්සේ මේ මිනිස්සයාම එනවද නැද්ද? 3යි n ධන කීයද? 4 එනවනේ. මේ
මෙතන එනවා 3න් ධන 4 කියලා. දැක්කද වැඩේ? දැන් ඔයාලා කවදාවත් මේක try කරලා බලලා නැහනේ අනේ. නේ? දැන් try කරලා බැලුවා නම් කියන්න එපෙයි. නේ? ඕගොල්ලෝ කරන්නේ හැම වෙලේම මෙතෙන්ට ආදේශ කරලා මේක හදනවා මිසක් ඒක ඇත්තද කියලා බලන්නේ නැහැ. ඔන්න එහෙනම් දැන් ඒක ඇත්ත නේද? එතනේ